ආයිබෝන් මම රාගේශ්‍රී මියුසික් ඇකඩමියකින් රොවිනල් පීරිස්. ඉතින් අපි YouTube channel එකෙන් අරන් ආපු හතරවෙනි වීඩියෝ එක තමයි මේ. අපේ වීඩියෝස් බලපුවා දන්නවා අපි පළවෙනි වීඩියෝ එකේදී කතා කරා මූර්ති ගැන, දෙවෙනි වීඩියෝ එකේදී කන්සොර ගැන කතා කරා, තුන්වෙනි වීඩියෝ එකේදී මීන් ගැන කතා කරා. ඉතින් අදත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වගේම වැදගත් ශිල්ප ක්‍රමයක් වෙන ගමක් කියන ශිල්ප ක්‍රමය ගැන. ඉතින් ගොඩක් අය මගනුත් පෞද්ගලිකව අහලා තියෙනවා ගමක් සිං කරන්න කොහොමද, ඒකට අභ්‍යාස ටිකක් කියලා දෙන්න කියලා. ඉතින් මම ඒ නිසා හිතුවා හින්දුස්ථානි සංගීතය හදාරන, ඒ කියන්නේ මූලිකව හදාරන කෙනෙක්ට ආරම්භයක් විදියට ගමක් කියන ශිල්ප ක්‍රමය සඳහා පොඩි අභ්‍යාස කීපයක් මේ වීඩියෝ එක හරහා ලබා දෙන්න. ඉතින් අපි බලමු මුලින්ම ගමක් කියන්නේ මොකක්ද කියලා. ගමක් කියන ශිල්ප ක්‍රමය අතරම ප්‍රධාන ස්වරයට තවත් ස්වරයකින් ඇති කරන කම්පනයක් කියලා අපිට නිකන් කියන්න පුළුවන්. ඒ වගේම නිකන් තව විදිහට කිව්වොත් නිකන් පොඩි ස්වරවල තියෙන ලෙලදීමක් වගේ අදහසක් අපිට වචනෙන් කියන්න පුළුවන්. ඒකට ඇත්තටම තව ස්වරවල උදව්ව අවශ්‍ය වෙනවා ගමක් වලට. අර පැහැදිලිව නොපෙන්නුනාට ගමක් වලට අනිත් ස්වරවල උදව්වත් අවශ්‍ය වෙනවා. ඉතින් මම පොඩි බිම්බල සිරාගේ ආශ්‍රිත පොඩි තාන අලංකාර කොටසක් ගානා කරලා පෙන්නන්න නම් ගමක් සහිතව. ඔන්න විතර තමයි ගමක් ගායනා කරන්නේ. එතකොට මේ ඇත්තටම තාන අලංකාර වල විතරක් නෙමෙයි ගමක් පාවිච්චි කරන්නේ. අපි ආලප් වල පාවිච්චි කරනවා. සමහර ගමක් අපි ටිකක් වේගවත්ව ගායනා කරනවා. සමහර වෙලාවට අපි ටිකක් ස්ලෝ, ඒ කියන්නේ ලය අඩුවෙන් ගායනා කරනවා. ඒ එක එක වේරියේෂන්ස් තියෙනවා ගමක් වල. අපි බලමු මූලිකව මේක ප්‍රැක්ටිස් කරන්න කොහොමද කියලා. අපි මුලින්ම ස්වර එකම ස්වරේ හතර පාරක් ගායනා කරමු ආකාරයෙන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මේ විදිහට මේක ඇත්තටම අර නිකන් අපි අර ටෙනිස් බෝලයක් අරගෙන ඒක බිම ගැහුවාම ආයෙමත් මෙහෙම එකපාරට උඩට එනවා වගේ නිකන් ඒ වගේ ස්වරයක ආධාරයක මෙහෙම පොඩි තල්ලුවක් දෙනවා නිකන් එකපාරට. ඔය විදිහට මූලික වශයෙන් පළවෙනි අභ්‍යාස විදිහට ඔය අභ්‍යාසය කරන්න try කරන්න. ඊට පස්සේ ඒකම අපිට එකම ස්වරයේ අට පාරක් අපිට ගායනා කරන්න පුළුවන්. ඔය විදිහට. ඊට පස්සේ මම තව එක අභ්‍යාසයක් කියන්න. අපිට මෙන්න මේ පැටර්න් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් ගමක් ප්‍රැක්ටිස් කරන ආකාරයෙන්. ඒ කියන්නේ ගමක් ආකාරයෙන් විතරක් නෙමෙයි ගායනා කරන්න ඇත්තටම. දැන් ඔය ටිකම සා රේ 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 ගා 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 මා 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 මා. ඔය විදිහට අපි ස්වර වලින් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්.
ඇත්තරම ඊට පස්සේ මම තව අභ්‍යාසයක් වලට කියලා දෙන්න එක ස්වර අභ්‍යාසයක්. ඒක පළවෙනි ෆ්‍රේස් එක කියන්නේ sa re 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 sa ga 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 sa ma 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 sa pa 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 sa re re sa ga ga sa ma ma sa pa pa ma ga re sa. ඔය විදිහට. දැන් ඒක sa re 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 sa ga 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 sa ma 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 sa pa 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 sa re re sa ga ga sa ma ma sa pa pa ma ga re sa කියලා ප්‍රැක්ටිස් කරොත් මේ අපිට අවශ්‍ය දේ ඇත්තටම වෙන්නේ නැහැ. ඒ නිසා අර පල්ලෑ ස්වරයෙන් ඒ කියන්නේ අර කම්පණය වෙන එක අපි කරන්න ඕනේ මේ පාලනය. sa re 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 sa ga 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 sa ma 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 sa pa 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 sa re re sa ga ga sa ma ma sa pa pa ma ga re sa re ga 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 re ma 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 re pa 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 re da 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 re ga ga re ma ma re pa pa re da da pa ma ga re ga ma 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 ga pa 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 ga da 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 ga ni 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 ga ma ma ga pa pa ga da da ga ni ni da pa ma ga ma pa 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 ma da 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 ma ni 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 ma sa 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 ma pa pa ma da da ma ni ni ma sa sa ni da pa ma. ඊට පස්සේ අවරෝහණය sa ni 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 sa da 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 sa pa 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 sa ma 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 sa ni ni sa da da sa pa pa sa ma ma pa da ni sa ni da 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 ni pa 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 ni ma 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 ni ga 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 ni da da ni pa pa ni ma ma ni ga ga ma pa da ni da pa 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 da ma 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 da ga 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 da re 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 da pa pa da ma ma da ga ga da re re ga ma pa da pa ma 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 pa ga 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 pa re 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 pa sa 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 pa ma ma pa ga ga pa re re pa sa sa re ga ma pa. ඔය විදිහට ඊට පස්සේ අපි ඒක අපිට ඒක ආකාරයෙන් ගායනා කරන්නත් පුළුවන්. මුලින්ම ඔයාලා නෝට් ඩවුන් කරගන්න ඒ සුර අභ්‍යාසය සම්පූර්ණයෙන්ම ආරෝහණ අවරෝහණ ලියා ගන්න. ඊට පස්සේ ගායනා කරලා බලන්න. ඒ කියන්නේ ආකාරයෙන්ුත් මේ විදිහට ගාන බලන්න. ඔය විදිහට. ඒ විදිහට ඊට පස්සේ අපිට ස්පීඩ් එක වැඩි කර කර ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඔය විදිහට. ඉතින් මම හිතනවා ඔයාලට යම් කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා ගමක් කියන ශිල්ප ක්‍රමය ගැන. ඉතින් මොනවාම හරි මේ සම්බන්ධව ගැටලු තිබ්බොත් ඔයාලා කමෙන්ට් කරන්න. මම ඉස්සරහට ඒවා ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. හැමෝම ප්‍රැක්ටිස් කරන්න. ජය වේවා.